ආදරණීය දුවේ පුතේ මං දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දෙමළ හෝඩියේ තියෙන ඊ අකුර සහ ඊ අකුර ලියන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දැන් දන්නවා අයන්න සහ ආයන්න ලියන්නේ කොහොමද කියලා. මං පොඩ්ඩක් ආයි මතක් කිරීමක් වශයෙන් මෙහෙම ලියලා පෙන්නන්නම්. මං කලින් වීඩියෝ එකක අයන්න සහ ආයන්න ලියන්නේ කොහොමද කියලා දුන්නා. මේ තියෙන්නේ අයන්න සහ ආයන්න. ඊළඟට තියෙන දෙමළ හෝඩියේ ඉයන්න. අපි අද බලමු කොහොමද ඉයන්න ලියන්නේ කියලා. සිංහලෙනුත් ලිව්ව ඕන්න මම. මෙන්න මෙහෙම ඉස්සෙල්ලම බෝලයක් ඇඳලා මේ විදියට අරගෙන ඇවිල්ලා මෙහෙම ගෙනිහින් මෙන්න මෙහෙම ඇඳලා. ආයිත් බලමු. බෝලයක් ඇඳලා මෙහෙම ගෙනාවා. මෙහෙම ගිහින් ඔහොම දැම්මා. පොඩ්ඩක් අමාරුයි වගේ පේනෙයි. ඒත් උත්සාහ කරන්න. මෙහෙම බෝලයක් ඇඳලා එතනින්ම මෙහෙම පහළට ගෙනල්ලා මෙහෙම ගිහින් මෙන්න මෙහෙම. බෝලයක් ඇඳලා මෙහෙම පල්ලෙහාට ගෙනාවා. අත උස්සන්නේ නැතුව එක දිගටම ලියාගෙන එන්න. ලියලා ඉවර වෙලා නවත්තන්න ඕන. බෝලයක් ඇඳගෙන ආවා මෙහෙම. මෙහෙම ගෙනිච්චා. ඔහොම. මේ බෝලේ අඳින ගැම්මටම එහෙමම මෙන්න මෙහෙම මේ ආකාරයට මෙහෙම පහළට එන්න ඕනේ. පෑන උස්ස තියන්න ගත්තොත් තමයි අපිට ලියා ගන්න අමාරු වෙන්නේ. මෙහෙම ඇඳලා මෙහෙම ගිහින් මෙතනට එනකම් ගෙනල්ලා නවත්තන්න. දැන් බලමු ඊ අකුර ලියන්නේ කොහොමද කියලා. ඊ අකුර. ඊ අකුර නම් ලේසි. මෙහෙම ඉරක් ඇඳා, ඔහොම ගෙනිච්චා, ඔහොම ඉරක් ඇඳා, මෙහෙම තිත් දෙකක් තිව්වා. බොහොම සරලයි ඊ අකුර නම්. මෙහෙම ඇඳා, ඔහොම ඉරක් ඇඳා, තිත් දෙකක් තිව්වා. ඉරක් ඇඳා, ඔහොම ඊ අකුර. ඔයගොල්ලෝ දැන් දන්නවා අයන්න, ආයන්න, යන්න සහ ඊයන්න. ඊළඟ වීඩියෝ එකෙන් මං කියලා දෙන්නම් උයන්න සහ ඌයන්න ලියන්නේ කොහොමද කියලා.